එකතු කළ අගය මත බද්ධ සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ යෝජනාව තාවකාලිකව ඉවත් කරගන්නා බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසනවා. ඒ අනුව එය ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක නොවන බවත් වැට් සහ SSCL සඳහා දැනට පවතින රුපියල් මිලියන 60ක වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් බලපැවැත්වෙන බවත් ඊයේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. වැට් බදු සඳහා යටත් වන සීමාව අඩු නොකළද මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැට් බද්ද සඳහා ලියාපදිංචි කිරීම වැදගත් බවත් වැට් බද්දට යටත් සීමාවට පහළින් සිටියද ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඔවුන්ට ලියාපදිංචි විය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.